මට තේරෙන්නේ මේ වගේ පොතයි වෛරල් වෙන්නේ නැත්තේ කියලා. තමා සතු බලය ඇතෙකු දැනගත් විට ඌ යදම්වල සිරවී නොසිටි. රන්නාරි කුංචරය ගැහැණු එකගේ බලයේ කතාව. කතාවක් තියෙනවානේ ගෑනුවගේ මොලේ හැදිමිටේ තියෙන්නේ කියලා. තව කතාවක් තියෙනවා ගෑනු කියන්නේ වැල් වගේ ජාතියක් කියලා. හැබැයි සමහර ගෑනු අය ඉන්නවා ඇතෙකුටත් වඩා බලය පෙන්නලා මේ ලෝකෙ ඉස්සරහටම ගියපු. අද කතා කරන්නේ අන්න එහෙම ගෑනු කෙනෙක් ගැන. අද බුක් රිවිව් එක මෙන්න මේ පොතට. නම තමයි රන්නාරි කුංචරය. මේක ලියලා තියෙන්නේ ශ්‍රීකාන්ති කැටවල කුඹුර. මෙන්න මෙයා. මේ පොතේ විශේෂත්වය තමයි මේක 2024 ස්වර්ණ පුස්තක අවසන් 12ට නිර්දේශ වෙච්ච කතාවක්. මේ පොතේ නම වැටලා තියෙන්නේ රන්නාරි කුංචරය. ඒ කියන්නේ පොඩ්ඩක් විශේෂ වෙච්ච නමක් නේ අපිට අහලා පුරුදු නමක් නෙමෙයි. මේ කුංචරය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ පාලි භාෂාවෙන් ඇතාට කියන වචනකින්ලු. මේකේ කවරේ ඔයාලට මේ ඇත් රූපයක් පේනවද? අන්නේ ඇත් රූපේ දැකලා පුරුදු වගේද? මේක තියෙන්නේ දළදා මාලිගාවේ එක තැනකලු. මේ ඇත් රූපෙට කියන්නේ නවනාරි කුංජරය කියලා. ඒ කියන්නේ ගෑනු 9 දෙනෙක්ගෙන් හැදුණු ඇත් රූපය කියන එක තමයි ඒකේ තේරුම. එතකොට මේ පොතේ කතා වෙන විදිහට මේ ගෑනු අයගේ බලය සමාන කරලා තියෙනවානේ ඇත්තෙකුට. ඉතින් ඒකට මේ කව එකනොත් මාර සපෝට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ 9යි කව එකයි හරිම ඒක වෙනස් විදිහට හිතලා කරපු වැඩක්. මේකේ කතාව පැත්තට මං සුට්ටක් එන්නම්. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ හෙලේනා කියලා කෙනෙක්. එයාව තමයි මේකේ රන්නාරි විදිහට පෙන්නුම් කරලා තියෙන්නේ. දිනු වෙන්න උනන්දුව තියෙන හරිම මේ වෙනස් විදියට හිතන ගෑනු කෙනෙක් තමයි මේ හෙලේනා කියන්නේ. මේකේ හෙලේනාගේ චරිතය කියන්නේ මට පොඩ්ඩක් මතක් වුණා කොළඹ එකේ එලිසබෙත්ගේ චරිතය. හෙලේනාගේ විශේෂත්වය වෙන්නේ මෙයා දුප්පත් පවුලක ගෑනු කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ගොඩාක් කතාවල අහලා තියෙන එකක් තමයි අර දුප්පත් පවුල් වලින් එන අයට අර දියුණු වෙන්න තියෙන උණ වැඩි කියලානේ. හැබැයි මෙයා කිසිම අඩුපාඩුවක් නැතුව පොඩි කාලේ ඉඳන්ම හැදිච්ච ගෑනු කෙනෙක්. ඉතින් ඒ කතාව පිටිපස්සේ පොඩි හේතුවකුත් තියෙනවා. මෙයා පළවෙනියටම ආදරය කරන කෙනා සාදිරිස් කියලා කෙනෙක්. එයාටත් දියුණු වෙන්න මාර උනන්දුවක් තියෙන පිරිමි කෙනෙක්. මේ සාදිරිස් කියන්නේ පෝසත් කෙනෙක් නෙමෙයි. ඒ නිසා අර කුල මල ભેද ඔක්කොම සලකලා මේගොල්ලොන්ට ගෙදරින් කැමති වෙන්නේ නැහැ. ඉතින් එයාලට හරිම අවාසනාවන්ත විදිහට එයාලගේ සම්බන්ධතාව ඔක්කොම නවත්තලා දාන්න වෙනවා. ඊට පස්සේ හෙලේනා බඳින්නේ පොඩි මහත්තයා කියලා කෙනෙක්ව. ඉතින් මේ පොඩි මහත්තයා කියන්නේ එහෙම දියුණු වෙන්න එහෙම ලොකු උමනාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මේ කතාව ඇතුලේ මේ අර විහිළුම චරිතයක් එනවනම් මට හිතෙනවා මේ පොඩි මහත්තයා කියලා. එයා කරන්නේ විහිළු වැඩ නෙමෙයි. හැබැයි එයාගේ ජීවිතය ඇතුලේ තියෙන සමහර දේවල් හරිම විහිළුයි. ආව එළියට පේන්නේ ඔන්න ඔය කතාව. හෙලේනා, සාදිරිස්, පොඩි මහත්තයා ඒත් එක්කම සෙදෝනා කියලා චරිතයක් මේක ඉන්නවා. ඔන්න ඔය කට්ටියගේ වටේ ගෙතන කතාවක් තමයි තියෙන්නේ. මං හිතන්නේ මේක මං කතාව කියනකට වැඩිය ඔයාලා මේක කියවලම බලන එක හොඳයි. මේකේ මූලික කතාව ඕකුණාට මේක ඇතුලෙන් කතා වෙනවා ඉතිහාසයේ වෙච්ච සිදුවීම් ගොඩක්. මේ කතාවට පාදක වෙච්ච යුගය 1890 1920. එතකොට මේ කාලේ ලංකාව යටත් විජිතයක් විදිහට තමයි තිබ්බේ බ්‍රිතාන්‍යයේ. මේ කාලේදී අපේ රටේ මිනිස්සු බ්‍රිතාන්‍යයන්ගෙන් ගැලවිලා ඔලුව උස්සන්න හදන කාලයක්. ඒ කියන්නේ අපේ සිංහල මිනිස්සු දියුණු වෙලා ව්‍යාපාර වලට ඇවිල්ලා මේ රටෙන් සුද්දව එලවන්න වගේ හදපු කාලයක්. මොකද මේ කාලේ තමයි ධර්මපාලතුමා එහෙම හිටියේ. එතකොට අර බෞද්ධ පුනරුදය කියන එක මේ කාලේ තිබ්බා. ඒක ගැනත් මේ පොතේ කතාව. එතකොට ඔය කරත් හිමියන්ගේ වර්ජනය, ඒ වගේම සිංහල මුස්ලිම් කෝලහලය වගේ දේවලුත් මේ පොතේ කතා වෙනවා. ඒ කියන්නේ මේක ඉතිහාසය අධ්‍යයනය කරලා ලියවිච්ච කතාවක්. මේ කතාවෙන් නම් ගෑල් ළමයින්ට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා. මේ හෙලේනාගේ කතාව, ඒ වගේම සෙදෝනාගේ කතාව ඇතුලේ ගොඩාක් දේවල් අපිට ගන්න තියෙනවා ජීවිතේ. මේ පොතේ භාෂා භාවිතය ගැන එහෙමත් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. හරිම ලස්සනට ලියවිච්ච පොතක් මේක. දෙබස් කියද්දී ශබ්ද රසය කියන එක එන්න මාරම ලස්සනට මේක ලියවිලා තියෙනවා. මේ පොත කම්මැලි පොතක්ද කිව්වොත් නැහැ. මේ පොතේ හැමදේම තියෙනවා. ආදරය, රාගය, ව්‍යංගය හැමදේම අපිට හිතන්න තැන් ගොඩාක් එකතු කරලා තමයි ඕත මේක ලියලා තියෙන්නේ. මේකේ පිටු 200ක් වගේ තමයි තිබ්බේ. හැබැයි ටිකක් කල් ගියා. මොකද මේකේ සමහර දේවල් මම හොය තමයි කියෙව්වේ. අට views බැලුවා. ඒත් එක්කම මේ රූප ගැන හෙව්වා, මේ නම ගැන හෙව්වා.
ඒවත් එක්ක ටිකක් වෙලා ගියා මේක කියවන්න. මම කාලෙකින් කියවපු බරට ඒ වගේම රහට කියවපු පොතක්. මේක හරියම ලස්සන පොතක්. මට හිතෙනවා ඇයි මම මේක කියවන්න මෙච්චර කල් ගත්තේ කියලා. ඉතින් මං හිතන්නේ මේ වගේ පොත් තව ලියවෙන්න ඕනේ. ඒකට මේ වගේ පොත් අපි තව කියවන්න ඕනේ. මේක කියවලා තියෙන අය කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. කියවපු නැති අය අනිවාර්යයෙන්ම කියවන්න. හරියම ලස්සන පොතක්.